අයිබෝන් හැමෝටම අපි අද සාකච්ඡා කරන්න යන්නේ කළමනාකරණ සේවා විභාගය 2025 පැවැත්වෙන නියමිතයකට අදාළව පසුගිය විභාග ප්‍රශ්නයක්. අපි ප්‍රශ්නාංක 15 දී සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ කොටසේදී ප්‍රශ්නාංක 16 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. මුලින්ම ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16 අංක 16 සිට 20 තෙක් ප්‍රශ්න සඳහා පහත දැක්වන කොටු ජාලය හා ඒ සම්බන්ධ වන තොරතුරු මත පදනම් වේ. එකිනෙක යාබද එක පෙළට කොටු 7 බැගින් වනසේ සිටින කොටු පෙළි 7ක් වම්පස කොටු ජාලයේ දක්වා ඇත. එම එක් එක් කොටු පෙළියට අයත් කොටු 7හි සඳහන් සංඛ්‍යා කිසියම් සංඛ්‍යා රටාවකට අනුව පෙළගස්වා ඇත. ඒ අනුව ABCD හා E යන ඉංග්‍රීසි අක්ෂර මගින්ද එම එක් එක් සංඛ්‍යා රටාව අයත් වන කිසියම් සංඛ්‍යාවක් බැගින් නියෝජනය කරේ. මෙම තොරතුරු වලට අනුව පහත එක් එක් ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු තෝරා ඊට අදාළ වර්ණීය අංකය ප්‍රශ්නයේ ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න. හරි. අපිට දීලා තියෙනවා සංඛ්‍යා රටා අතරම කියනවා නම් මේකේ තියෙන එක එක පැතිවලට දුන්නට මෙතන තියෙන සංඛ්‍යා රටා කීපයක්. අපි මේ සංඛ්‍යා රටා කීපය බලමු. අපි මේ අහන්නේ ABCD කියන අක්ෂර වලට අදාළ සංඛ්‍යා මොනවද කියලා. අපි මේක අපිට තියෙන කොටු දලන්නේ අපි මේක ලියාගමු කොටු දලක් නැතුව අපි තනියෙන් ලියාගමු අපිට ලේසි වෙන්න. ඊළඟ අපි ලියාගමු A B තියෙන සංඛ්‍යා රටාවට අදාළව B 123 120 ඊළඟට 123 126 129 132 ඊළඟට ඉතර මේ සංඛ්‍යා රටාව ලියාගෙන යද්දිම අපිට දැන්නමත් මේකේ සංඛ්‍යා රටාව අවබෝධ වෙලා ඉවරයි. මොකද මේ රටාව ගිහිලා තියෙන්නේ 3න් 3ට 120 ඉඳන් 123ට 3ක් එකතු වෙලා තියෙනවා. ඊළඟට 123ට 3ක් 129 3 එතකොට 132ට 3ක් එකතු වුණාම ඒ කියන්නේ 135යි. එතකොට A හොයාගත්ත අපිට මේ පැත්තට B හොයාගන්න 120න් ඍණ 3ක් ගියාන් පස්සේ අපිට A වලා ගේනවා. B වලා ගේනවා. ඒ කියන්නේ B කියන්නේ 120න් 3ක් ගියාම 117යි. හරි. එතකොට ප්‍රශ්න අංක 16 16ට තමයි 135 B වලාගේ 117 ඒ කියන්නේ ප්‍රශ්න අංක 17ට. එතකොට බලුවොත් 16 වෙනි තැන 135 තියෙන්නේ අංක 3 17 117 තියෙනවා අංක 4. එතකොට 16ට 3 17ට 4. හරි ඊළඟට C මගින් නියෝජනය කරන ඊළඟට C වලට අදාළ. පිළි එකක් ලියා. අපි C වල C කොහෙද තියෙන්නේ? උඩම් පේලිය අපේ තියෙනවා. C 1 3 6 10 15 D. අපේ C වල සංඛ්‍යා රටාව තියෙන්නේ මේ විදිහට. අපි බලමු මේක අපිට කොහොමද දැන් අපි බලමු මේකේ අර විදිහට වෙනස අරන් බලමු. ඒ කියන්නේ 3න් එකක් ගියාම මෙතන 2යි. 6න් 3ක් මෙතන 3යි. 10න් 6ක් 4යි. 15න් 10ක් 5යි. එතකොට D. අපිට මේක හොයාගන්න පුළුවන්. දැන් අපිට තේරලා තියෙනවා මෙතන වෙනස ඇවිල්ලා තියෙන්නේ 2 3 4 5. ඒ කියන්නේ මෙතන 6. එහෙනම් මෙතන කීයද? 1. එතකොට C කියලා එන්නේ මේ තියෙන සංඛ්‍යාවේ එකක් අඩු වුණාම. පරතර එකක් එන්නේ. කියන්නේ C කියන්නේ කීයද? බිංදුව. බිංදුවේ බිංදුවට එකක් එකතු වුණාම තමයි 1 ඇවිල්ලා තියෙන්නේ. එතකොට 1 2 3 4 5 6. එහෙනම් 15ට 6ක් එකතු වුණාම තමයි මෙතනට එන D කියන නම්බරය එන්නේ. ඒ කියන්නේ D කියන්නේ 21යි. C සමානයි බිංදුවයි D සමානයි 21යි. එතකොට අංක 18ට C සමානයි බිංදුව අංක 1 උත්තරේ 19 D සමානයි 21යි අංක 2 උත්තරේ. හරි. ඊළඟට අපෙන් අහන්නේ E වල අගය. දැන් E වල තියෙන්නේ අපේ මේකේ විදිහට E තියෙන්නේ කොහෙද? හරි මැද. කොටුවක් විදිහට තමයි E තියෙන්නේ. අපි E අපිට ඕනනම් E ලියා ගන්න පුළුවන් මේ පැත්තට ඒ සංඛ්‍යා රටාව ලියා ගන්න පුළුවන් නැත්නම් මේ රටාවට ලියා ගන්න පුළුවන්. අපි දැන් මෙතන C තියෙනවා මෙතන A තියෙනවා මෙතන B තියෙනවා D තියෙනවා. මේ වෙද්දී අපි මේ හැම එකක්ම හොයාගන්න. අපිට කොයි පැත්තෙන් ගියත් අපිට ලේසි. අපි CA යමු. අපි ලියා ගන්න බලමු CA රටාව. CA එකේදී කොහොමද අපි තියෙන්නේ? C 15 45 E 90 105 A. හරි. අපි මේ විදිහට හොයලා බලමු. ඒක අපිට ඕන නම් කන්ෆර්ම් කරගන්න පුළුවන් අර අනිත් රටාව. ඒ රටාවටත් E වලට එන අගය දාලා බැලුවම පස්සේ එතන රටාවක් ගැලපෙනවා නම් අපිට ඒක කන්ෆර්ම් කරගන්න පුළුවන්. හරි. අපි වෙනස බලමු.
45න් 15ක් ගියාම 30යි. අපි ඊවලගේ දන්න මෙතන. 105න් 15ක් ගියාම sorry 105න් 90ක් ගියාම එතන 15යි. අපි ඒ වෙලාවගේ දන්න. ඒ කීයද? 135. අපි ඒ වලට අපි හොයාගත්තනේ 135ම දාමු. එතකොට 135න් 105ක් ගියාම මෙතන 30යි. ඒ වගේම අපි C වෙලාගේ දාන්න. C කියලා අපි කලින් හොයාගත්තේ බිඳුවයි. එතකොට මෙතන පරතරේ 15යි. දැන් අපිට හොයාගන්න තියෙනවා මෙන්න මෙතන පරතරේ තමයි දැන් හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මෙතන වෙනවා 15 30. මෙතනක් තියෙනවා 15 30. හරි. එහෙනම් මෙතනට 15 දාමු. මෙතන පරතරෙත් 15යි මෙතන පරතරෙත් 30යි කියලා. එහෙම වුණොත් 45ට 15ක් එකතු වුණොත් ඊ වෙලාගේ 60යි. 60ට 30ක් එකතු වුණොත් 90යි. හරි. ඒ විදිහට එනවා. ඒ කියන්නේ අපි මේ රටාවට අනුව අපි හොයාගත්තා. ඊ කියන්නේ 60යි. එතකොට 20ට උත්තරේ අංක 1 60යි. අපිට මේ ගත්ත ඊ කියනගේ 60 කියන එක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් අනිත් රටාව ගිහිල්ලා. ඒ කියන්නේ මේ අතර තියෙනවා D වලින් B D E. ඔන්න ඔය රටාව. අපි දැන් යන් ඒ රටාවෙන් ගිහිල්ලා අපේ මේ E වෙලාගේ 60 කියන එක හරිද කියලා බලන්න. D 32 45 E 77 96 B. හරි. D කීයද? D අපි දැනගත්ත 21යි. එතකොට E අපි දාගත්තේ 60 කියලා. අපි B වලට 117. අපි බලමු මේ අතර වෙනස කීයද කියලා. මෙතන 11ක් තියෙනවා. මෙතන ඊළඟට 45න් 32ක් ගියා. මෙතන 3යි 13ක් වෙනස එනවා. ඒතර මෙතන කෙලින්ම 15ක් වෙනස එනවා. මෙතන 17ක් වෙනස එනවා. මෙතන 19. ඊළඟට 96යි 117යි අතර 21යි. හරි. මෙතන ගිහිලා තියෙන්නේ දෙකෙන් දෙක එකතු වෙලා ඔත්තේ සංඛ්‍යාව වලින් පරතරයක් ගිහිල්ලා. එතකොට මෙතන 15යි මෙතන 17යි පරතරය ආවන් පස්සේ ඊ වෙලාගේ 60යි. අපි හොයාගත්ත ඊ වෙලාගේ 60යි කියන එක අපිට දැන් කන්ෆර්ම් වුණා. හරි. ඊළඟට අපි ප්‍රශ්න අංක 20 දක්වා ටික දැන් මේ විදිහ ඉවරයි. ඊළඟට ප්‍රශ්න අංක 21. ප්‍රශ්න අංක 21 අංක 21 සිට 25 එක් ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තෝරා ඊට අදාළ වර්ණීය අංකය ප්‍රශ්න ඉදිරියේ දී ඇති පිටතිර මත ලියන්න. ඔන්න පොත් මිලට ගැනීමේදී 15ක වට්ටමක් ලබා ගැනීම හෝ පොතෙහි මිලෙන් 20ක් වටිනා එහි සංගත තැටියක් නොමිලේ ලබා ගැනීම හෝ යන අවස්ථා දෙකින් එකක් පමණක් තෝරාගත හැකිය. මින් පළමු අවස්ථාව තෝරාගත්තහොත් තෝරාගෙන පොත් මිලදීගත් පුද්ගලයෙකු සංගත තැටියක්ද වෙනම මිලට ගත් අතර ඒ සඳහා ඔහුට වියදම් වූ මුළු මුදල් රුපියල් 210ක් විය. එහෙනම් පොතක මිල කීයද? හරි. මේකෙදි කියන්නේ අපිට ඔන්න පොත් මිලදී ගන්න ගියාන් පස්සේ මෙතන දීලා තියෙනවා ඩිස්කවුන්ට්. ඩිස්කවුන්ට් එක දෙන්නේ පොතක වටිනාකමෙන් 100%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිත් එක තමයි 115ක වට්ටමක් ලබා ගැනීම හෝ පොතෙහි මිලෙන් 120ක් වටිනා සංගත තැටියක් නොමිලේ. කියන්නේ CD එකක් දෙනවලු පොතේ වටිනාකමෙන් 120ක්. අපි දාගමු අපේ මේ පොතේ වටිනාකම 100යි x කියලා. හරිද? අපිට එතකොට මේ ගණන් මේ වගේ ප්‍රශ්න තියෙනකොට අපිට ඒ වගේ 100 කියලා දාලා ආදේශ කරගත්ත එකක් අපි ගත්තොත් අපිට මේ ගණන් හදාගෙන යන්න ඉතාම සරලයි. නැත්නම් අපිට සමගාමී සමීකරණ, සරල සමීකරණ විදිහට යන්න. මෙහෙම ගත්තොත් අපිට මනෝමයම මේක හදාගෙන යන්න පුළුවන්. එහෙමනම් ඔන්න මම පොතක වටිනාකම තමයි මේ 100යි x කියලා ගත්තේ. මෙතන කියන්නේ අර 115ක් දෙනවා. පොතේ වටිනාකමෙන් 115ක් අඩු කරනවා. එහෙනම් ඒ පොත අපිට කීයද හම්බෙන්නේ? 115ක්. පොත 100ට තිබ්බොත් රුපියල් 15ක් අඩු කරලා. එහෙනම් අපි ගත්තේ 100යි x නේ. එහෙනම් 100යි x ගෙන් 15යි x අඩු කරාම ඒ පොත අපිට ගන්න පුළුවන්. 100න් 15ක් ගියාම 85යි. 85යි x කියන වටිනාකමට අපිට මේ පොත ගන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි CD එක. CD එක කියන්නේ 120ක් වටිනා ඒ සංගත තැටියක්. නොමිලේ ලබා ගැනීම. කෙලින්ම 100යි නම් 120යි නම් ඒක වටින්නේ කීයද? 20යි x නේ. 100 CD එක. ඊළඟට අවස්ථාවේදී මේගොල්ලෝ කියන්නේ CD එක මුදල තමයි 20යි x කියන්නේ. ඔන්න මින් පළමු අවස්ථාව තෝරාගෙන පොත් මිලදීගත් පුද්ගලයෙකු
සංගත තැටියක්ද වෙනම් මෙල්ට ගත්ත අතර එයා තෝරගෙන තියෙන මේ CD එක ගන්නවා කියන එක නෙමෙයි. එයා මේක 115 පාත් එක තමයි එයා ෆලෝ කරන්නේ. එතකොට එයා මේ පොතකුත් තරම් ඊට අමතරව තව CD එකකුත් වෙනම අරන් එහෙම ගත්තන් පස්සේ එයා ගෙවලා තියෙනවා රුපියල් 210ක්. රුපියල් 210ක් මෙයා ගෙවලා තියෙනවා. ඒතර මෙතන අපි දන්නා මෙයාගේ පොතේට ගියේ යාට 85යි. අපි හොයාගත්තනේ. එයාට පොතට යන වියදම රුපියල් 85යි. તો CD එකට කීයද මෙතන 20යි. අපි දන්නවා CD එකක් කියන මෙයාලා කියන 120ක් වගේ. ඒ කියන්නේ මෙතන 20යි. අපිට දැන් මේ සරල සමීකරණයක් තියෙනවා. අපිට තියෙන්නේ මේක සුළු කරන්න. 85යි 20යි 105යි x සමානයි 210යි. එතකොට x කියන්නේ කීයද? 2යි. පොතේ වටිනාකම 2ද? නෑ. ඇයි? අපි x කියලා ගත්තේ අපි පොතේ වටිනාකම කියලා ගත්තේ 100යි x. ඒ කියන්නේ මේ x ලාගේ 2යි නම් එතකොට පොතේ වටිනාකම ඇත්තටම මේක දෙකකින් වැඩි වෙන්න ඕන. පොත ඇවිල්ලා රුපියල් 200ක් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න අංක 21ට උත්තරේ අංක 2 රුපියල් 200. ඊළඟට ප්‍රශ්න අංක 22. ප්‍රශ්න අංක 22 වීඩියෝ පටි කුලියට දෙන ලබන ස්ථානයන් මගින් එම වීඩියෝ පටි නැවත ආපසු භාර දීමේදී තම සාමාජිකයන් සිදුවන ප්‍රමාද වීම සඳහා පහත සඳහන් පරිදි දඩ මුදල් අය කර ගන්නු ලැබේ. ප්‍රමාද වන පළමු දින සඳහා දිනකට රුපියල් 10 බැගින් අය කරයි. හරි. අද CD විකුණන තැනකින් ඒගොල්ලෝ CD රෙන්ට් එකට වගේ හය කරනවා. ඒකට ඒගොල්ලන්ට ආපහු දෙන දවසක් තියෙනවා. ඒ දවසට දුන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒකට දඩ මුදලක් අය කරනවා. ඔන්න ප්‍රමාද වෙන පළමු දින 3 සඳහා රුපියල් 10ක. ප්‍රමාද වෙන්නේ දින ගාන 3කට වඩා අඩුයි කියන්නේ. එහෙම වුණොත් එක දවසකට මේගොල්ලෝ රුපියල් 10 ගානේ අය කරනවා. එක දවසකට රුපියල් 10 ගානේ අය කරනවා. දින 3ට වඩා අඩුයි නම් මෙතන දවස් ගාන. එහෙම නැතුව ඊළඟට තවත් එකක් තියෙනවා. දින 3ට වැඩි හා කියන්නේ දින 3ට වැඩි හා දවස් ගාන දින 3ට වැඩි හා දින 8කට අඩු කාලයක්. එහෙනම් මේක 8කට අඩුයි නම් අඩු කාලයක් ප්‍රමාද වන්නේ නම් මුල් දින 3ම වෙනුවෙන් රුපියල් 50ක් සහ ඊට වැඩි වෙන සෑම දිනයක් සඳහාම රුපියල් 25 බැගින් අය කරයි. මොකද මෙහෙම වැඩි වෙනවා නම් මෙයාලගේ පළවෙනි දවස් 3ට දවස් 3කට රුපියල් 50ක්ලු. ඊට වැඩි වෙන හැම එක දවසකටම රුපියල් 25 ගානේ අය කරනවා. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එකට කියනවා දින 7කට වැඩි ප්‍රමාද වීමක් සඳහා සමාජිකත්වය අවලංගු කර වීඩියෝ පටයේ ඒ වටිනාකම අය කරගන්න ලැබෙනවා. ඒ කියන්නේ ඔක්කොම කැන්සල් කරලා දාන්න. ඔන්න ප්‍රශ්නේ. එක්තරා සමාජිකයෙකු විසින් අඟහරුවාදා බාර දුන් වීඩියෝ පටියක් වෙනුවෙන් රුපියල් 150ක දඩ මුදලක් ගෙවීමට සිදු වුණි. නම් එම වීඩියෝ පටය ඊට පෙර බ්‍රහස්පතින්දා බාර දුන්නහොත් ඔහුට ගෙවීමට සිදුවන දඩ මුදල. කීයද මෙයා ගෙවුවේ 150. මෙතරකට අපි දන්නවා මෙයා දවස් 3ට අඩුයි නම් 3කට අඩුයි නම් එයා ගෙවන්න ඕන 10 වරක් තුන උපරිම 30යි. ඔබ මෙයා 30ට වඩා ගෙවන. කියන්නේ 150ක් ගෙවන. එයා එතකොට ඉන්න ඕනේ මේ රේන්ජ් එකේ. හැබැයි තව පොයින්ට් එකක් තිබ්බා දින 7කට වැඩි ප්‍රමාද වීමක් නම්. හැබැයි දින 7කට ප්‍රමාද වුණා නම් මෙයාගෙන් කෙරීම සමාජිකත්වය අයින් කළා මෙයාගෙන් දඩ මුදලක් නෙමෙයිනේ ගන්න. මෙයාගෙන් අරන් තියෙන්නේ කීයද රුපියල් 150ක දඩ මුදල. කියන්නේ මෙයා මෙන්න මේ රේන්ජ් එකේ දවසක තමයි මෙයා මේක ගෙනල්ලා බාර දීලා තියෙන්නේ. මෙයාගේ සමාජිකත්වය අහබලංගු වෙලත් නැහැ. හරි. දැන් බලමු අපිට මොකද්ද කියන්නේ. අඟහරුවාදා දුන්නා නම් බ්‍රහස්පතින්දා ඒ සතියේ ඊට කලින් බ්‍රහස්පතින්දා දුන්නා නම් මෙයාට අර 150න් කීයක් අඩු වෙනවද කියලා තමයි අහන්නේ. හරි. මෙයා 150 අපි හැදිච්ච විදිය මුලින්ම හදාගමු. මේකෙදි කියන දවස් 3කට නම් රුපියල් 50 ගානේ රුපියල් 50ක් ගන්නවලු දවස් 3ට. ඔන්න එයාගේ 150 ඔන්න කැඩිච්ච විදිහ අපි බලනකොට මෙයා දවස් 3කට වැඩි වෙලා. එතනම් 50ක් ඇවිල්ලා. එතකොට 150න් දැන් 150යිනේ. එකෙන් 50ක් ගියාම තව 100ක් ඉතුරු වෙලා. එතකොට මේ 100 හැදලා තියෙන්නේ එක දවසකට 25 ගානේ. ඒ කියන්නේ 25න් බෙදනම තව දවස් 4ක්. මොකද 25 ගානේ ගෙවලානේ. මෙයා මෙතන දවස් 3යි, මෙතන දවස් 4යි. ඒ කියන්නේ එතකොට තමයි මෙතන 100ක් ඇදලා 150 සම්පූර්ණ වෙන්නේ. මෙයා දවස් 7ක් තියාගෙන ඉඳලා. මේක 7ක් තියන් හිටියා.
උපරිමයේ තියාගෙන ඉඳලා ඒකයි 150 මෙයක් ගෙවලා තියෙන්නේ. ඊළඟට අපි දැන් දන්න ඕන්න අපි මේ ටික අයින් කරගමු. දැන් අපේ දන්න දවස් 7ක ඉඳලා මෙයා දීලා තියෙන්නේ අඟහරුවාදා. ඔන්න අඟහරුවාදා දෙල් සඳුදා ඉරිදා සෙනසුරාදා ඊට පස්සේ සිකුරාදා බ්‍රහස්පතින්දා මෙයා බදාදා අඟහරුවාදා මේ ඉඳලා දවස් 7 ඉන්නේ මෙතන 1 2 3 4 5 6 7යි. හරි. එහෙම නැතුව එයා බදාදා දුන්නොත් එයාට හම්බ වෙන බ්‍රහස්පතින්දා දුන්නොත් කියන්නේ බ්‍රහස්පතින්දා බාර දුන්නොත් හම්බ වෙන මුදල. එයා දවස් 2යි කියන්නේ. ඒ කියන්නේ දවසකට රුපියල් 10 ගානේ රුපියල් 20යි. රුපියල් 20ක් තමයි මෙයා ගෙවන්න ඕන. එතකොට 22ට උත්තරේ රුපියල් 20කි ප්‍රශ්න උත්තරාංක 2. ඊළඟට ප්‍රශ්නාංක 23. 23 එක මතක තබා ඇති ලිපිගොනු ගොඩක ඉහළ සිට 7 වැනි ස්ථානයේ ඇති ගොනුවක් පහළ සිට 9 වැනි ස්ථානයේ ඇති ගොනුවත් අතර වෙනත් ගොනු නොමැත. එම ගොනු දෙක අතර තවත් ගොනුවක් තැබූ විට ඉහත විස්තර කළ ඒ ගොනුවට හිමි ස්ථානයෙහි වෙනසක් සිදුවේ. අවසාන ගොඩේ ගොනු කීයක් තිබේද? මොකද මේක කියන්නේ ඔන්න ගොනු කීපයක් තියෙනවා. මේ ගොනු වල පොත් දෙකක් තියෙනවා. ඒක ගණන් කරන් යනවලු ඉහළින් ඉඳලුයි පහළින්. පහළින් ඉඳන් ගණන් කරගෙන ගිහිල්ලා මේක 9 වෙනි තැනක තියෙනවා. ඉහළින් ඉඳන් ගණන් කරගෙන ආවම මේක 7 වෙනි තැනේ තියෙනවා. ඊට පස්සේ මේ දෙක අතරට මේගොල්ලෝ පොතක් දැම්මොත් මේ දෙකේ නම්බර්ස් දෙක වෙනස් වෙනවලු. අපෙන් අහනවා මේ පොත දැම්මටත් පස්සේ මෙයාලා ගාව කීයක් පොත් සම්පූර්ණයෙන්ම තියෙනවද කියලා. එතකොට මෙතෙන්දී අපි හිතන්න ඕන දේ තමයි මේ පොත් රාක්කේ තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. දැන් අපි මේ විදිහට ගත්තා. එතකොට 7 උඩ තිබිලා 9 මේ විදිහට තියෙනවා. හැබැයි මෙයා ගණන් කරගෙන යනකොට මෙන්න මේ විදිහට තියෙනවා. 7 මේ පොත වෙලා 9 වෙනි පොත මේකට උඩ පොත වෙන්නත් පුළුවන් නේ. ඒ අවස්ථා දෙකම තියෙනවා. ඒක අපි මේ ට්‍රික් එක අල්ල ගන්නවද කියන එක අපි හරියටම කරනවද කියන එක අපිට මෙතෙන්දි කියනවා. මේගොල්ලෝ මේක මැද්දට පොතක් දැම්මන් පස්සේ මේ තියෙන නම්බර්ස් ගාන වෙනස් වෙනවා. හරි. ඔන්න දාන්න. අපි මෙතන පොතක් දාන්න. මෙතන පොතක් දැම්ම කියලා මේ 7 වෙනස් වෙනවද? නැහැ. ඇයි මෙතන අපි උඩ 1 2 3 4 5 6 7 මේ 7ට පහලින් දාන්නේ. මේක 8 වෙනවා. හැබැයි මේ 7 කියන එක කලින් තිබ්බ 7ම තමයි. ඒක වෙනස් වුන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා මේ අවස්ථාව ගැනනේ මේ කියන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන. මේකේ පොතක් දැම්ම ගමන් කෙලින්ම මේ 7නේ. මේ 7 මේක 8 වෙනවා. මේ අලුතින් දාන පොත 7 වෙනවා. මේ 9 දැන් මේක තමයි අලුතින් දැන් මේක 9 වෙනවා. මේ කලින් 9 10 වෙනවා. දැන් තේරුණා. එතකොට මේගොල්ලෝ මේ වෙලාවේ කියලා තියෙන මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි දැන් ඒක ලියාගමු. ඒක ලියාගෙන අපිට ඒක තේරුම් ගත්තා නම් මේකේ ගාණක් ඇත්තෙම නැහැ. දැන් අපි ලියමු. මෙතන 7, මෙතන 6, 5, 4, 3, 2, 1. හරිද? ඊපස්සේ අහමම තියෙනවා මේ 15 ඉඳලා මේක අපි 9 කියන ගත්තේ. 9 8 7 6 5 4 3 2 1. දැන් අලුතින් පොතකුත් දැම්ම තව එකක් ඇඩ් වෙනවා. අපි ගණන් කරන් යන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. දැන් කලින් 14 තිබිලා අලුතින් එකක් ඇඩ් වුණා. එතකොට ඔක්කොම පොත් දැන් තියෙනවා 15. උත්තර අංක 2 23ට 15යි. හරි. ඊළඟට ප්‍රශ්න අංක 24. 24 කියන්නේ දී ඇති කිසිදු පදයක නොමැති අකුරක් සහිත සහ අනෙක් සෑම පදයකම අන්තර්ගත ඇති කිසියම් අකුරක් සහිත පදය මින් කුමක්ද? මෙතන අපිට වචන හතරක් දීලා තියෙනවා. ඒක ගැන අපිට විස්තර කරලා තියෙනවා. අපිට තෝරන්න තියෙන මොකද්ද මේ කියන වචනේ කියලා. පළවෙනි වචනේ අපි ලියාගත්තොත් සවනත. සවනත. ඊළඟට වනයම. වනයම. ජහනට. ඊළඟට සයනක. සයනක. හරි. ඔන්න විස්තරේ බලමු මේ වචන ටික තියාගෙන.
දී ඇති අනෙක් කිසිදු පදයක නොමැති අකුරක් සහිත සහ ඔන්න මේකේ කොටස් දෙකක් දීලා තියෙනවා අපිට ඉඟි දෙකක් දීලා තියෙනවා මේ වචනේ තෝරද්දි. පළවෙනි කොටස අපි ගමු. දී ඇති අනෙක් කිසිදු පදයක නොමැති. ඒ කියන්නේ කිසිදු වචනයක නොමැති අකුරක් තියෙනවා. ඒ කියන්නේ යුනික් අකුරක් තියෙනවලු මේ හැම වචනෙක. මේ අපි තෝරන්න යන වචනේ. බලමු අපි මේ එහෙම වචනයක් අපිට ඒකෙන් විතරක් පාවිච්චි කළාම හොයාගන්න පුළුවන්. බලමු මොකද්ද මේකේ විතරක් යුනික් වචන. සයන්න ගත්තොත් සයන්න හැමතැනම තියෙනවා. يعني සයන්න නෙමෙයි මේ කොටසේදී යුනික්. වයන්න වයන්නක් තියෙනවා. නයන්න නයනුත් තියෙනවා. තයන්න. හැබැයි තයන්න නෑ මේ කොහෙවත්. ඒතකොට තයන්න තමයි සවනත කියන එකේදී යුනික් වචනේ. ඊළඟට වනයම. වනයම එකේ වයන්න නයන්න ඒවා තියෙනවා. යයන්න නෑ. ඊට පස්සේ මයන්න සෝරි මේකේ යයන්න තියෙනවනේ. යයන්න තියෙනවා. යයන්න නෙමෙයි යුනික් වෙන්නේ මයන්න. ඊළඟට යහනට යයන්න නෙමෙයි හයන්න නෑ නයන්න තියෙනවා ටයන්න. අන්න ඒකේ යුනික් අකුරු දෙකක් තියෙනවා. ඊළඟට සයනක සයන්න තියෙනවා යයන්න තියෙනවා නයන්න තියෙනවා කයන්න. හරි. දැන් ඔන්න අපි අර පළවෙනි ඉංගියෙන් හොයාගත්තා. හැබැයි ඒකෙන් වචනයක් හොයාගන්න බෑ. ඒක හැම මේ වචන හතරටම අදාළයි. එහෙනම් ඊළඟ එකට යමු. ඊළඟ එකේදී කියන්නේ අනෙක් සෑම පදයකම අන්තර්ගතව ඇති කිසියම් අකුරක් රහිත පදය. ඒ කියන්නේ මෙතන හතරක් තියෙනවානේ. මේ හතරෙන් තුනකම මොකක් හරි එක අකුරක් තියෙනවා. හැබැයි එහෙම නැති එකක් මේකේ තියෙනවා. අන්න ඒක තමයි හොයන්න කියන්නේ. මොකද්ද? සවනත. එතකොට සවනත එකේ සයන්න ගත්තන් පස්සේ මේකේ තියෙනවා අනිත් අකුරු වල අනිත් ඒ වගේ අනිත් තුනකම නැති. ඒ කියන්නේ අපි බලන්න ඕන වචන තුනක තියෙන පොදු අකුර මොකක්ද කියලා. වචන තුනක තියෙන පොදු අකුර සයන තුනක නැහැ. වයන්නත් තුනක නැහැ. නයන්න හතරෙම තියෙනවා. තුනක නෙමෙයි. තයන්න කොහොමද යුනික්නේ. අපි වයන්න බැලුවා වයන්න නැහැ කිව්වා නයන්න නැහැ කිව්වා යයන්න. යයන්න මේ දෙකද යයන්න තියෙනවා මේ වචන තුනේම. වචන තුනේම තියෙනවා හැබැයි එකක නැහැ. ඒ නැති වචනේ තමයි අපි මේ අහන්නේ. එහෙනම් මොකද්ද? සවනත. සවනත තමයි මේගොල්ලෝ මේ දෙනේ ඉඟි දෙන වචනේ. අංක 1 27ට අංක 1 සවනත. හරි. ඊළඟට ප්‍රශ්නාංක 25. ප්‍රශ්නාංක 25 කියන්නේ අඹ දොඩම් peer ජම්බු රඹුටන් සහ වෙරළු යන පළතුරු පහත සඳහන් පරිදි මළුවල ඇසිරිය යුතු ඇත. අඹ නොමැති සෑම මල්ලකම දොඩම් තිබිය යුතු අතර දොඩම් නොමැති සෑම මල්ලක අඹ තිබිය යුතුවේ. peer සහ වෙරළු එකම මල්ලක තිබිය නොහැකි අතර ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer හෝ තිබිය නොහැකි වේ. රඹුටන් ඇති මල්ලේ දොඩම් සහ වෙරළු තිබිය නොහැකි වේ. අපෙන් අහනවා මෙම පළතුරු ඇසිරීමට අවශ්‍ය අවමලු. හරි. අපි දැන් කන්ඩිෂන්ස් ටිකක් දීලා තියෙනවා කොහොමද මේ පළතුරු ටික මළු වලට දානවා නම් එකතු කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපෙන් අහනවා මේක ඒ කියන දේවල් සත්‍ය වෙලා ඒ හරි විදිහට ඒක ෆලෝ කරලා කොහොමද අපි අඩුම මල් සංඛ්‍යාවකින් කරන්නේ. බලමු කොහොමද මේක ලියගන්නේ. පළවෙනි කියන අඹ නොමැති සෑම මල්ලකම දොඩම් තිබිය යුතුයි. ඒ කියන්නේ අඹයි දොඩමුයි එකට තියන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම අඹ වෙන මල්ලකට දාලා දොඩම් වෙන එකට දාන්න ඕනේ. දෙක එකට තියන්න බෑනේ. එතකොට අපි දානවා අඹ මෙහෙ දානවා දොඩම් මෙහෙ දානවා. ඊළඟට දොඩම් නොමැති සෑම මල්ලකම අඹ තිබිය යුතුයි. හරි. දොඩම් නොමැති සෑම මල්ලකම අඹ තිබිය යුතුයි. හරි. ඒක හරි. peer සහ වෙරළු එකම මල්ලක තිබිය නොහැකි අතර. අන්න මේ වගේම කන්ඩිෂන් තව එකක්. ඒ මොනවාද? peerයි වෙරළු මේ දෙකත් එකම මල්ලක තියෙන්න බැරිලු. අපි දන්නේ මේව එක කොහොමද අපි දැන් දාන්නේ. අපි තවත් මල්ලක් විදිහට හිතාගමු. ඊට පස්සේ එකම මල්ලක තිබිය නොහැකි අතර ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer තිබිය නොහැකිය. ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer. ජම්බු තියෙන මල්ලේ අඹයි peerයි තියෙන්න බැරිලු. ඒ කියන්නේ මෙතන අපි දන්නවා peer වෙරළු එකට තියන්න බෑ කිව්වා. එහෙනම් peer තියෙන පැත්තට අපිට ජම්බු දාන්න බෑ. එහෙනම් ජම්බු එන්නේ මෙන්න මේ වෙරළු පැත්තට. හරිනේ. ඒකට තමයි peer සහ වෙරළු එකම මල්ලක තිබෙන්නේ. හැකි අතර ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer තිබෙන්නේ.
එහෙනම් ජම්බු වෙරළු තියෙන පැත්තට වැටෙනවා. ඒ වගේම තමයි ජම්බු අපිට ගෙනියලා දාන්න බෑ අඹ පැත්තේ. අඹ ඒක එන්නත් ඕනේ ජම්බු දොඩම් පැත්තට ජම්බු. එතකොට ජම්බු දොඩම් පැත්තට එනවා කියන්නේ වෙරළු ඒ දෙක එකට යන දෙකක්. එතකොට වෙරළු මේ පැත්තේ. එතකොට peer ඊට විරුද්ධ පැත්තේ. peer යනවා මෙහාට. හරි. ඔන්න පදුරු පහක් හරි. ඊළඟට දොඩම් ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer හෝ තිබිය නොහැකි වේ. ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer තිබිය නොහැකි වේ. හරි. ඊළඟට රඹුටන් ඇති මල්ලේ දොඩම් සහ වෙරළු තිබිය නොහැකි වේ. කියන්නේ රඹුටන් තියෙන එකේ දොඩම වෙරළු බෑ. එහෙනම් රඹුටන් මෙහාට. හරිද? රඹුටන් ওই පැත්තේ. අන්න අපි පළතුරු ටික වෙද්දලා ඉවරයි. පළතුරු 6. පළතුරු 6න්නේ. අඹ දොඩම් peer ජම්බු රඹුටන් සහ වෙරළු. පළතුරු 6. 6 බෙදුණා. ඒ කියන්නේ මේකට අපිට ඕන වෙන්නේ මලු දෙකක්. අපි ආපහු මේක හරිද කියලා බලමු. මොන්න පළවෙනි එක අඹ නොමැති සෑම මල්ලකම දොඩම් තිබිය යුතුයි. අඹ නොමැති සෑම මල්ලකම දොඩම් තියෙනවලු. දොඩම් නොමැති සෑම මල්ලකම අඹ තිබිය යුතුයි. හරි. ඊළඟට peer සහ වෙරළු එකම මල්ලක තිබිය නොහැකි. peer වෙරළු දෙපැත්තේ. හරි. ජම්බු ඇති මල්ලේ අඹ හෝ peer තිබිය නොහැකි වේ. ජම්බු තියෙන මල්ලේ අඹයි peerයි නෑ. හරි. ඊළඟට රඹුටන් ඇති මල්ලේ දොඩම් වෙරළු තියෙන්න බෑ. හරි. ඒ කියන්නේ අවම මලු සංඛ්‍යාව මලු දෙකක් ඕන වෙනවා. මේ විදිහට වර්ග කරලා මේවා අහුර ගන්න. හරි. ඊළඟට ප්‍රශ්නාංක 26 ඉඳලා 30. ප්‍රශ්නාංක 26 ඡේදයක් තියෙනවා. අංක 26 සිට 30 තෙක් ප්‍රශ්න එක්තරා කාර්යාලයකින් කාර්යාල උපකරණ වර්ග කිහිපයක් බැහැර ගෙන යාමට අවශ්‍ය පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ. ඔන්න කාර්යාලයකින් උපකරණ වර්ගයක් බැහැරගෙන යන එකක් ගැන තමයි අපේ ප්‍රශ්නාංක 26 30 ඉඳලා තියෙන්නේ. ඒකටත් ඔන්න කන්ඩිෂන් ටිකක් තියෙනවා. බලමු මොනවද කියන්නේ. රාජා සමන් දීපානි සහ මාලිනී යන සිව් දෙනා හට එක් කාර්යාල උපකරණයක් බැගින් බැහැරගෙන යාමට අවශ්‍ය වේ. කවුද මේ හතර දෙනා? රාජා දියාගමු අපි. සමන් රාජා සමන් දීපානි මාලිනී. දීපානි මාලිනී. ඔන්න හතර දෙනා. මේ හතර දෙනා ඊළඟට කියනවා මේ ආකාරයට ඔවුන්හට බැහැරගෙන යාමට අවශ්‍ය අනුපිළිවෙලකින් තොරව ABC හා D නැමැති කාර්යාල උපකරණ. හරි කොහොම හරි අපි මෙහෙන් දාගමු. අපි දන්නේ මේ කවුද ගෙනියන කට්ටිය කියලා. හැබැයි ABCD කියන උපකරණ ටික තමයි මේගොල්ලන් ගෙනියන්න ඕන වෙලා තියෙන්නේ. තුන්වෙනි පොයින්ට් එක. A හා B හැර කාර්යාලයේ ඇති අනෙකුත් සියලුම වර්ගවල උපකරණ බැහැරගෙන යාමට අවසර තිබේ. කියන්නේ මේ A B අපිට එළියට ගෙනියන්න බෑ. AB තියෙන්නේ ඇතුලේ විතරයි. එහෙනම් CD තමයි කාට හරි ඇවිල්ලා බැහැරගෙන යන්න පුළුවන්. හතරවෙනි පොයින්ට් එක තමයි එක. ඊළඟට තුන්වෙනි පොයින්ට් එක අපිට මිස් වුණා. 3 කියන්නේ මේවා අතරින් කාර්යාලයේ තිබු එක් වර්ගයකට අයත් උපකරණ සියල්ල ඒ වන විටත් බැහැරගෙන ගොස් තිබුණි. එම වර්ගය අවශ්‍ය වූයේ කාන්තාවකට නොවේ. කාන්තාවකට නොවේ. කියන්නේ පිරිමි. රාජා හරි සමන් හරි දෙන්න එක්කෙනෙක්ට අවශ්‍ය වෙච්ච එකක් ඒ වෙලාවේ ඔෆිස් එකේ තිබිලා නැහැ. හරි. ඔෆිස් එකේ තිබිලා නැහැ මොනවා හරි මේ දෙන්නෙන් කෙනෙක්ට අවශ්‍ය දෙයක්. ඒකට ඊළඟ හතරවෙනි එකේ තියෙන A හා B හැර කාර්යාලය අනිකුත් සියලුම උපකරණ බැහැරගෙන යාමට අවසර තිබේ. කියන්නේ එළියට ගෙනියලා ඉවරයිනේ. කියන්නේ මේ රාජා හරි සමන් හරි ගන්නෙ C හරි එයාලා ගන්නෙ C හරි D හරි. මේ දෙන්නෙන් කෙනෙක් තමයි කවුරු හරි C හරි D හරි ගන්න. අපිට තාම කන්ෆර්ම් නැහැ. ඊළඟ පොයින්ට් එක. රාජාට අවශ්‍ය උපකරණ වර්ගයේ කාර්යාලය සතුව තිබූ සියලුම උපකරණ අනිකුත් සමාජිකයන් විසින් බැහැරගෙන ගොස් ඇත. හරි. ඒ කියන්නේ මේ C හරි D හරි අරන් තියෙන්නේ කවුද? රාජා. මොකද මේ රාජා හරි සමන් හරිනේ මේ බැහැරගෙන යන එකක් වුණා වුණ කෙනා. එතකොට සමන් නෙමෙයි රාජා. මොකද රාජා එනකොට රාජාට ගේන්න යන හිතාගෙන ආව එක ඔක්කොමලා කට්ටිය ගෙනියලා. කියන්නේ ඒක බැහැරගෙන යන ද්‍රව්‍ය. බැහැරගෙන යන උපකරණ. දැන් රාජා තමයි C හරි D හරි ගෙනියලා තියෙන්නේ. ඊට පස්සේ තවත් කියනවා උපකරණය බැහැරගෙන යාමට හැකි වූ උපකරණය බැහැරගෙන යාමට හැකි වූයේ D වර්ගයේ උපකරණයක් අවශ්‍ය පුද්ගලයාට පමණි. නමුත් ඒ දීපානි නොවේලු. D වර්ගයේ එකක් ගෙනියන්න ආව කෙනෙක්ට පුළුවන් වුණාලු ඒක ගෙනියන්න. හැබැයි ඒ දීපානි නෙමෙයි. අන්න අපිට කියන්නේ D කියන්නේ දීපානි නන් නෙමෙයි.
වෙන කවුරු හරි. ඒ වර්ගයේ උපකරණය බැහැර ගෙන යාමට අවශ්‍ය වූ තැනැත්තා පිරිමියෙකි. දැන් අපි රාජා ගන්න C හරි D හරි කිව්වනේ. එතකොට දැන් අපිට කන්ෆර්ම් වුණා රාජා C හරි D හරි ගන්නවා. ඉතිරි පිරිමි කෙනා සමන්. එතකොට සමන් ගන්නෙ මොකද්ද? A. ඒ සමන් ගැන තමයි මේ කියන්නේ ඒ වර්ගයේ උපකරණය බැහැරගෙන යාමට අවශ්‍ය පිරිමි තැනැත්තු. සමන් තමයි ඒක ගන්න ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ ටික ආපහු බලන්න. ආයි යනවා අපි ආපහු වටයක්. අපි පටන් ගන්න ඕන තුන්වෙනි පොයින්ට් එකකින් ආපහු යන්න. මේ අතරින් කාර්යාලයේ තිබූ එක් වර්ගයට අයත් උපකරණ සියල්ල ඒ වනටත් බැහැරගෙන ගොස් තිබුණි. එම වර්ග අවශ්‍ය වූ කාන්තාවකට නොවේ. එහෙනම් කාන්තාවකට නොවේ නම් එයාට අපි දාගත්ත රාජා C හරි D හරි ගෙනිච්චා. ඊළඟට A හා B හර කාර්යාලය ඇතු සියලුම වර්ගවල උපකරණ බැහැරගෙන යාමට අවසර තිබේ. ඒ කියන්නේ CD එයාට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා එළියට. රාජ්‍යට අවශ්‍ය උපකරණ වර්ගයේ කාර්යාලය සතු තිබූ සියලුම උපකරණ අනෙකුත් සමාජිකයින් විසින් බැහැරගෙන ගොස් තිබුණි. ඊළඟට උපකරණය බැහැරගෙන යාමට හැකි වූයේ D වර්ගයේ උපකරණයක් අවශ්‍ය වූ පුජ්‍යලයාට පමණි. නමුත් ඒ දීපානි නොවේ. එතකොට D වර්ගයක ගෙනියලා තියෙන්නේ රාජා හරි මාලනී හරි. D ගෙනිච්ච රාජා හරි මාලනී හරිනේ. මොකද අපි මෙතන C හරි මේක හරිනේ අපි දාගත්තේ. C හරි D හරි රාජාට දාගත්තේ. එතකොට මාලනී හරි රාජා හරි තමයි D ගෙනියලා තියෙන්නේ. හැබැයි එතකොට මාලනී එයා ගියා දීපානි. එතකොට C නෑනේ කොහොමද? මොකද මෙයා මාලනී මේක ගත්තොත් අනිවාර්යෙන් රාජා මේක ගන්නවා. එහෙම බැලුවම පස්සේ අපිට එනවා දීපානි ගෙනියලා තියෙන්නේ B. එතකොට මාලනී D ගත්තොත් රාජා ගෙනියලා තියෙන්නේ C. අපිට ඒක තහවුරු වෙනවා. උනහන්නේ 26 C වර්ගයේ කාර්යාල උපකරණයක් බැහැරගෙන යාමට අවශ්‍ය වූ පුජ්‍යලයා කවුද? C ගෙනිච්චේ රාජා. ප්‍රශ්න අංක 26ට උත්තරය අංක 3 රාජා. 27 සමන් බැහැරගෙන යාමට අවශ්‍ය වූ කාර්යාල උපකරණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? සමන්ට මොකක්ද ඕන? A. සමන්ට A ඕන වුණා. හැබැයි ඒක එයාට එළියට ගෙනියන්න බැරි එකක්. එම උපකරණ වර්ගයේ කාර්යාලය නැත. නැවැරදි. එම උපකරණ වර්ගයේ කාර්යාලය ඇතත් බැහැරගෙන යාමට නොහැකිය. හරි. එම වර්ගයට අයත් උපකරණ සියල්ල අනෙකුත් සමාජයෙන් විසින් බැහැරගෙන ඇත. නැත. එම උපකරණය සමන්ට බැහැරගෙන යාමට හැකිය. වැරදි. සමන්ට ඒක ගන්න බැරි වුණානේ. මොකද එම උපකරණ කාර්යාලේ තිබ්බට ඒක ගෙනියන එකක් නෙමෙයි. බැහැරගෙන යන එකක් නෙමෙයි. කියන්නේ සමන් 27ට උත්තරේ අංක 2. 28. තමන්ට අවශ්‍ය උපකරණයක් බැහැරගෙන යාමට හැකි වූයේ කාටද? එතකොට රාජට හරි D ගන්න මාලනීට හරිනේ ගෙනියන්න පුළුවන්. හැබැයි රාජගේ එක තිබ්බේ නැහැ. එහෙනම් රාජට ගෙනියන්න ඕනේ මාලනීට තමයි උපකරණ එළියට ඇත්තටම ගෙනියන්න පුළුවන්. කියන්නේ 28ට උත්තර අංක 4. 29. කාර්යාලයෙන් බැහැරගෙන යාමට අවසර නොමැති උපකරණ වර්ග බැහැරගෙන යාමට අවශ්‍ය පුජ්‍යලයන් කවරුද? එළියට ගෙනියන්න ඕනේ නැතිව ආවන කිව්වේ කවුද? සමනෝයි දීපානි. සමන් සහ දීපානි. අංක 2 29ට උත්තර අංක 2. 30. එක් පුජ්‍යලයාගේ නමට ඉදිරියෙන් ඔහුට හෝ ඇයට බැහැරගෙන යාමට අවශ්‍ය උපකරණ වර්ග නිවැරදිව දක්වා ඇත්තේ කවරක්ද? දාලා තියෙනවා සමන් A. සමන් A. ඔව් සමන් A නේ. එතකොට මාලනී B. මාලනී B නෙමෙයි D. දීපානි C. දීපානි C නෙමෙයි. රාජා D. D නෙමෙයි යා C. කියන්නේ 30ට අංක ප්‍රශ්න අංක 30ට උත්තර අංක 1. හරි. දැන් අපි මේ වෙද්දි MSO එක්සෑම් එකට අදාළව පාස් පේපර් එක 2013 පළාත් පාස් පේපර් එක අංක 1 ඉඳලා ප්‍රශ්න අංක 30 වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි. මේක අපි කොටස් එකේදී ප්‍රශ්න අංක 1 ඉඳලා 15 දක්වත් දෙවෙනි කොටසේදී ප්‍රශ්න අංක 16 ඉඳලා 30 දක්වත් අපි සාකච්ඡා කළා මේ වෙද්දි අවසන්. තවත් අපිට ප්‍රශ්න 20ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි කොටස් අංක 3ේදී අපි ඒක පිළිබඳව සාකච්ඡා කරනවා. මේ පේපර් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන එකෙන් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මොන හරි ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපේ මේ නම්බර්ස් වලට මැසේජ් එකක් දාන්න. ඔයාලගේ තියෙන සජෙෂන්ස් මේ සගැටලු මොන හරි තියෙනවා නම් ඒ දේවලුත් අපිට කමෙන්ට් කරන්න. thank you. එහෙනම් තුන්වෙනි කොටසේදී හම්බ වෙමු.